අපේ බ්ලවුස් එකේ අපි පිටුපස් පළුව තමයි ඉස්සෙල්ලම අඳින්නේ. ගොඩාක් ඇඳුම් වලදී අපි පිටුපස් පළුව තමයි ඉස්සෙල්ලම අඳින්නේ. ඊට පස්සේ තමයි අපි ඉස්සරහා පළුව අඳින්නේ. ඉතින් අපි බලමු අද කොහොමද ඉස්සෙල්ලම පිටුපස් පළුව ඇඳගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. මේ පැත්තට අපි ඒක තමයි උරහිස් රේඛාව ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පහළට රේඛාවක් අඳිනවා එතන ඉඳලා ඒක තමයි අපේ සෙන්ටර් ලයින් එක කියලා කියන්නේ. ඒතර ඔයාලට ඒක අඳින්න පුළුවන් ඔයාගේ 60 උස දක්වා. ඔයාලට අවශ්‍ය 60 උස දක්වා මේ රේඛාව ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ක්‍රොප් ටොප් එකක් විදිහටනේ අපි මේක මහන්නේ. එහෙම නැත්නම් අපි මේ කොට බ්ලවුස් එකක් විදිහටනේ මහන්නේ. එතකොට අපි අපේ බ්ලවුස් එකට අපිට අවශ්‍ය උස සාමාන්‍යයෙන් ඔයාලට අඟල් 18ක් 19ක් 20ක් අතර මේක ගන්න පුළුවන්. ඔයා ගොඩක් උස කෙනෙක් නම් ඔයාට අඟල් 20ක් වගේ ගන්න පුළුවන්. ඔයා සාමාන්‍ය මිටි කෙනෙක් නම් ඔයාට අඟල් 18ක් විතර ගන්න පුළුවන්. ඔයා මධ්‍යස්ථ කෙනෙක් නම් ඔයාට අඟල් 19ක් 18මාරක් ඔයාට ඒ අතර පරතරයක මේක ගන්න පුළුවන්. මේ විදිහට මම පහළට අඳි ගන්නවා සෙන්ටර් ලයින් එක විදිහට පිටුපස පළුවේ මැද නැම්ම අපි ගන්න මෙන්න මේ විදිහට තමයි පිටුපස පළුවේ නැම්ම. එතකොට පිටුපස පළුවට අපි ඕපන් එකක් තියන්න නැති නිසා මේ සෙන්ටර් ලයින් එක ඇඳගත්තට අපි රෙදි කොටසක කපනවා නම් මේක ගන්න නැම්මකට. දැන් ඔයාට මේක රෙදි කොටසක කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට බ්ලොක් එකක් ආධාර කරගෙන කපා ගන්නත් පුළුවන්. මේ විදිහට මම 60 උස තමයි මේ ගත්තේ. එතකොට මම 60 උස අඟල් 20ක් කියලා ඔයාලට කිව්වා. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ ලකුණු කරගන්නවා උරහිස මිම්ම දෙකට බෙදලා එන ප්‍රමාණය. උරහිස මිම්ම වාගේ අඟල් 15යි නම් මෙන්න මේ වගේ දෙකට බෙදුවම අඟල් 7මාරක් එනවා. එතකොට අපි අන්නේ අඟල් 7මාර මේ පැත්තට ලකුණු කරගන්නවා. අඟල් 7මාරක්. අඟල් 7මාරක් තමයි උරහිස මිම්ම දෙකට බෙදුවම එන ප්‍රමාණය විදිහට.